අයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිශක්තිය කියන මාතෘකාව යටතේ සක්‍රිය සහ අක්‍රිය ප්‍රතිශක්තිකරණ ගැන. මේ පාඩම විශේෂයෙන් වැදගත් වෙන්නේ අප උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් සඳහා. නමුත් ඒ සාමාන්‍ය ජනතාවටත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි මෙතන කලිනුත් මේ ප්‍රතිශක්තිය කියන මාතෘකාව යටතේ තවත් පාඩමක් කළා. අපි මුලින්ම බලමු ප්‍රතිශක්තිය නැත්නම් ඉමුනිටි කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා අපේ දේහයට ඇතුළු වෙන්න පුළුවන් ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්. රෝග ඇති කිරීමට හැකියාව තියෙන ශුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයන් වශයෙන් සැලකමු. වගේම ආගන්තුක ද්‍රව්‍ය අපේ දේහයට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් මේ ආක්‍රමණකාරී ව්‍යාජනකයන්ට ඒ වගේම ආක්‍රමණකාරී ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව අපේ දේහය තුල තියෙන ආරක්ෂක යාන්ත්‍රණයේ හේතුවෙන් ඇතිවන ප්‍රතිරෝධී තත්ත්වය තමයි අපි හඳුන්වන්නේ ප්‍රතිශක්තිය කියලා. හොඳයි. දැන් අපි බලමු මේ ප්‍රතිශක්තිය යටතේ එන අපි කතා කරන්න අද සූදානම් වෙන සක්‍රිය සහ අක්‍රිය ප්‍රතිශක්තිය ගැන. සක්‍රිය ප්‍රතිශක්තිය active immunity, අක්‍රිය ප්‍රතිශක්තිය passive immunity. අපි මුලින් කතා කරමු බලන්න අද සක්‍රිය ප්‍රතිශක්තිය කියන මාතෘකාව ගැන. දැන් සක්‍රිය ප්‍රතිශක්තිය කියන්නේ ව්‍යාධි ජනකයෙකුට එරෙහිව දේහය තුළ ක්‍රියා කරන B වසා සෛල හා T වසා සෛල වල සහභාගීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් නිෂ්පාදනය වන කිසියම් ව්‍යාධි ජනකයෙකුට විශිෂ්ට T හා B මතක සෛල මගින් ඇති කරන දීර්ඝ කාලීන පවතින ප්‍රතිශක්තිය තමයි අපි මේ සක්‍රිය ප්‍රතිශක්තිය කියලා හඳුන්වන්නේ. අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා. සක්‍රිය ප්‍රතිශක්තිය ගැන නෙවෙයි මේ වසා සෛල සම්බන්ධව කාර්යභාරය පිළිබඳව. එතකොට මේ සක්‍රිය ප්‍රතිශක්තියේදී වැදගත් වෙන්නේ මේ T හා B වසා සෛල සහ එමගින් නිපදවන B හා T මතක සෛල memory cells. හොඳයි. මේ මතක සෛල මත පදනම් වෙලා ක්‍රියාත්මක වෙන සක්‍රිය ප්‍රතිශක්තිය ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ස්වභාවික සක්‍රිය ප්‍රතිශක්තිය සහ කෘත්‍රිම සක්‍රිය ප්‍රතිශක්තිය කියලා. අපි බලමු මුලින්ම ස්වභාවික සක්‍රිය ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා අපිට බොහෝ අවස්ථාවලදී මේ ව්‍යාධි ජනකයන්ගේ ස්වභාවික ආසාදනවලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ස්වභාවිකව අපේ දේහයට ව්‍යාජනකයන් ඇතුළු වුණාම මේ ස්වභාවික ආසාදනයක් සිද්ධ වුණාම ඊට ප්‍රතිචාර විදියට අපිට ඇතිවෙන රෝගවලට එරෙහිව දේහය තුළ ක්‍රියාත්මක වෙනවා දිගුකල් පවතින පරිචිත ප්‍රතිශක්තියක්. එතකොට මේ ස්වභාවික ආසාදනයක් නිසා ඇතිවෙන නිසා මේ ප්‍රතිශක්තිය අපි ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය කියලා හඳුන්වනවා. අපි දන්නවා ප්‍රථම වතාවට ස්වභාවිකව දේහය තුළට ඇතුළු වෙන රෝගකාරකයකට ප්‍රතිචාර විදියට අපිට පුළුවන් මේ සඳහා පැපොල වෛරසයේ උදාහරණයක් වශයෙන් අරගන්න. වගේම තවත් එවැනි වෛරස බැක්ටීරියා ආසාදන වලට අපි ගොදුරු වෙනවා. ආසාදනට ලක් වෙනවා. එතකොට වරක් ප්‍රථම වරට මේ ව්‍යාධිජනකයන් ශරීරගත වුණාම අපේ දේහය තුළ T හා B වසා සෛල සක්‍රිය වෙනවා. මේ සක්‍රිය වෙලා අවසානයේදී මේ ව්‍යාධිජනකයන් විනාශ කිරීම සඳහා සූදානම් වෙනවා. අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා. සයිටොටොක්සික් T සෛල සහ
සහ ප්ලාස්ම සෛල ගැන. T වසා සෛල සක්‍රිය වෙලා ගුණණය වෙලා සයිටොටොක්සික් T සෛල වගේ B වසා සෛල සක්‍රිය වෙලා ගුණණය වෙලා ප්ලාස්ම සෛල නිෂ්පාදනය වෙනවා. සයිටොටොක්සික් T සෛල වලින් දුහලක නිෂ්පාදනය කරලා ව්‍යාජනකයන් ඍජුවම මරා දමනවා. ඒ වගේම ප්ලාස්ම සෛල ප්‍රතිදේහ නිෂ්පාදනය කරලා මේ ව්‍යාජනකයන් නැත්නම් ප්‍රතිදේහජනක දුර්වල හෝ අක්‍රිය කිරීමක් සිදු කරනවා. ඊට අමතරව ද්විතීයික ප්‍රතිශක්ති එවැනි ප්‍රාථමික ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කරනවා වගේම ද්විතීයික ප්‍රතිශක්ති ප්‍රතිචාර සඳහා මේ ක්‍රියාවලියේදී මතක සෛල නිෂ්පාදනය වෙනවා. T හා B මතක සෛල T හා B memory cells නිෂ්පාදනය වෙනවා. එතකොට මේ T හා B මතක සෛල දිගු කාලයක් අපේ දේහය තුල ජීවත් වෙනවා. ජීවිතේ පස්සේ කාලෙක එම ප්‍රතිදේහ ජනකයම යලි ශරීරගත වුණා කියලා අපි හිතමු. අපි මුලින් ගත්ත උදාහරණය වශයෙන් ගත්තොත් පැපල වෛරසය අපි පැපල වෛරසයේ ශරීරගත වුණායි කියලා හිතමු. යලි දේහයට ඇතුළුණයි කියලා හිතමු. මොකද වෙන්නේ? අන්න අර මතක සෛල ක්‍රියාත්මක වෙනවා. ඒ විශිෂ්ට ප්‍රතිදේහ ජනකයේ විනාශ කිරීමට ප්‍රබල හා ශීඝ්‍ර ප්‍රතිචාර ඇති කරනවා. එමගින් යලිත් වරක් එම ප්‍රතිදේහ ජනකයේ ක්‍රියාත්මක වෙලා ඒ ව්‍යාජනකයන් මගින් ඇති කරන රෝගයට ගොදුරු නොවි අපිව ආරක්ෂා කිරීමට එම මතක සෛල ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ දෙනා මේ වරක් පැපුල වෛරසයේ සරගත වෙලා පැපුල හැදුනම යලිත් වරක් පැපුල වෛරසයේ දිගු කාලයක් ගිහිල්ලා සරගත වුණත් බොහෝ විට මේ පැපුල වෛරසයේ ක්‍රියාකාරීත්වය නිසා පැපුල නොසැදෙන බව යලිත් වරක් බොහෝ දෙනා දන්නවා. එතකොට දැන් අපි හේතුව වශයෙන් දන්නවා එහෙමනම් මේ මතක සෛල තමයි T හා B මතක සෛල තමයි මේ සඳහා දායක වෙලා තියෙන්නේ කියලා. අපි ඊළඟට බලමු මොකද්ද මේ කෘත්‍රිම සක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ කියලා. ඒ කියන්නේ සක්‍රීය ප්‍රතිශක්තියම තමයි හැබැයි කෘත්‍රිමව ප්‍රේරණය කරනවා. අපි මුලින් කතා කරේ මේක ස්වභාවිකව නිෂ්පාදනය වීමක් මේ මතක සෛල. දැන් අපි කෘත්‍රිමව අපේ දේහය තුළ අපේ ශරීරවල මතක සෛල නිර්මාණය කරනවා කෘත්‍රිමව. ඒකෙදි මොකද කරන්න ඕනන්නේ? අපි ව්‍යාධි ජනකයන් එන්නත් කරන්නට ඕන. සරගත කරන්නට ඕන. ව්‍යාධි ජනකයන් සරගත කරලා ප්‍රතිදේහ ජනකයේ එන්නත් කරලා අපිට පුළුවන්කම තියෙනවා අපේ දේහය තුල නිෂ්පාදනය කරවන්නට මතක සෛල. නමුත් මේදී තමයි සැලකිලිමත් විය යුතු වැදගත් කරුණ මොකක්ද? බෙලහීන කළ, සැරබාල කළ, ප්‍රචණ්ඩතාවයේ අඩු කළ ව්‍යාජනකයන් යොදා ගැනීම. නසන ලද, දුර්වල කරන ලද මෙන්න මෙවැනි ප්‍රචණ්ඩතාවයේ අඩු කළ ව්‍යාධිජනකයන් යොදා ගැනීමෙන් තමයි අපේ දේහය තුළ මේ මතක සෛල නිර්මාණය කරන්නේ. එතකොට මේ නසන එහෙම නැත්නම් දුර්වල කරපු ව්‍යාධිජනකයන් අක්‍රිය කරපු බැක්ටීරියා සෛල ඒ වගේම ශුද්‍රජීවී ප්‍රෝටීන වලට කේත සපේන ජාන වැනි බොහෝ ප්‍රබව වලින් සාදාගත්තු ප්‍රතිදේහ ජනක මේ විදිහට අපිට පුළුවන් එන්නත් කරන්නට. එතකොට මේකෙදි අපි ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරය වගේම තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර. අපි මේ කලින් මේ ගැන කතා කරලා තියෙනවා. මම කෙටියෙන්ම කිව්වොත් එහෙම සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරයේදී තමයි මේ T වසා සෛල සක්‍රිය වෙලා සයිටොක්සින T සෛල නිපද වීමත් B වසා සෛල සක්‍රිය වෙලා ප්ලාස්ම සෛල නිෂ්පාදනය වීමත් සිද්ධ වෙන්නේ කියලා. එතකොට සෛල මාධ්‍ය ප්‍රතිචාරයේදී T වසා සෛල සක්‍රිය වෙලා සයිටොක්සින T සෛල නිෂ්පාදනය කිරීම තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරයේදී තමයි ප්ලාස්ම සෛල B වසා සෛල ප්ලාස්ම සෛල නිෂ්පාදනය කරලා ප්‍රතිදේහ නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ.
ඒතර සෛල මාධ්‍ය තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර දෙකෙන් අපිට ලැබෙන්නේ සයිටොක්සින T සෛලවල දූලක මගින් ආරක්ෂාව, B වසා සෛලවල ප්ලාස්ම සෛලවල ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමෙන් ලැබෙන ආරක්ෂාව. අපි අර ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලිය ඇත්තටම මෙතන කෘත්‍රිමව ප්‍රේරණය කරා කියලයි කියන්නේ. එතකොට මේ මතක සෛල නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා. ඒ අතරම මේ මතක සෛල අපි කලින් කිව්වා වගේ මේ මතක සෛල දිගු කාලයක් ජීවත් වෙලා ප්‍රතිදේහජනකය නැවත ඇතුළු වුණොත් පසු කාලික ස්වභාවිකව හැකියාව තියෙනවා අර THB මතක සෛල වලින් ප්‍රබල හා ශීඝ්‍ර ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කරවලා අපි දේහයෙන් ව්‍යජනකයන්ගෙන් ආරක්ෂා කරගන්නට. හොඳයි. මොනවා සඳහාද මේ ප්‍රතිශක්තිකරණය ක්‍රියාත්මක වෙන්නේ? ක්ෂය රෝගය. මේ ක්ෂය රෝගය සඳහා භාවිතා කරන BCG කියන එන්නත බෙලහීන කළ ක්ෂය රෝගය නිපදවන සාධන බැක්ටීරියා මාධ්‍යලයකින් තමයි මේ BCG එන්නත නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම පෝලියෝ සඳහාත් භාවිතා කරනවා. පෝලියෝ එන්නත සඳහා භාවිතා කරනවා බෙලහීන කළ පෝලියෝ වෛරස් මාදිලියක්. එතකොට මේ ස්වභාවිකව සිද්ධ වුණු ප්‍රතිශක්තිකරණය එහෙම නැත්නම් මතක සෛල මත පදනම් වුණු ප්‍රතිශක්තිය අපි කෘත්‍රිමව ප්‍රේරණය කරනවා. එෙහිදී අර ස්වභාවික ව්‍යාධිජනකයා තරම් ප්‍රබල නොවන දුර්වල කරන ලද ව්‍යාධිජනකයන් භාවිතා වෙනවා. හොඳයි අපි බලමු ඊළඟ පාඩමේදී මේ අක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියලා.